70 වසරක් අපි මොනවාද කරේ මොනවාද නොකරේ කියලා දන්නේ නැති 87න් පස්සේ ඉපදිච්ච තරුණයන්ට මේ පක්ෂය මොකද්ද කියලා දෙන තැනට අපි මේ පක්ෂය නැවත තව නිර්මාණය කරන්න අදිටන් කරගන්නවා. Stop adding. Let's start multiplying. LOLC Super Savings Account. හරියටම අවුරුද්දක් දේශපාලනයෙන් පොඩක් පැත්තට ඉඳලා නොවැම්බර් වල ඡන්දෙලා නොවැම්බර් 10 මට තාම මතකයි මගේ 10 මෙසි ටී-ෂර්ට් එක තමයි ලොකම ප්‍රශ්නේ වුණේ ඒ කාලේ ඡන්දෙදි එදායින් පස්සේ අද තමයි ආයෙත් දේශපාලනට නැවතතාවක් ආරම්භ කරන්න පටන් ගත්තේ හැබැයි ගොඩක් කාලයක් අවුරුද්දක් හරියට හිතුවා දේශපාලනයෙන් මොකක්ද අපි කළ යුත්තේ කියන නිසා අපි බලාපොරොත්තු වෙනවා එක්සත් ජාතික පක්ෂය කියන්නේ මොකක්ද එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය මොකක්ද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය මොකක්ද කියන එකත් එක්ක රට අලුත් වැඩපිළිවෙලක් කරන්න. එක්සත් ජාතික පක්ෂය හැමදාම ප්‍රතිපත්තියක් තිබ්බ දේශපාලන ප්‍රතිපත්තියක. ඒ දේශපාලන ප්‍රතිපත්තියට එකතු වෙන්න ඕන. තරුණ මුහුණුවරක් අලුත් මුහුණුවරක් මුළු ලංකාව වටේ මාස 6ක් යන්නේ ඉස්සෙල්ලා විශාල දැවැන්ත එක්සත් ජාතික පක්ෂ බලවේගයක් අපි නිර්මාණය කරන්න කටයුතු කරනවා කියන පොරොන්දුව අද දවසේදී මේ නොවැම්බර් 10 වෙනිදා ලබා දෙනවා. රැස්වීම් 1000 අපි සංවිධානය කරන මට වගකීමක් ලබා දීලා තියෙනවා. එන මාසේ එක දවසක් අපි පටන් ගන්න එක අවසාන අවුරුද්දේ අවසාන දවසේ learn with රනිල් කියන. පැය දෙකක වැඩසටහනක් අපි තරුණයන්ව කැඳවලා ඒගොල්ලන්ට ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේ ඊට පස්සේ සති දෙකකට සැරයක් ලංකාවේ හැම මාසෙකම රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන උගත් ඒ නායකයා පරිණත නායකයාගෙන් රටේ තරුණ පරපුරට දේශපාලන ඉගෙන ගන්නත් ඒක ඔන්ලයින් හැමතැනකම බලන්න පුළුවන් වෙන විදිහටත් අපේ රැස්වීම් මාලාව සියලු පක්ෂ එකතු කරගෙන එකත් අපේ පාක්ෂිකයන්ට නැවතවතාවක් අර තිබ්බ ශාඛා සමිති ක්‍රමයට එහා ගිය අලුත් වූ මොඩර්නයිස් ක්‍රමයක් පටන් ගන්නවා. අපි අඩුම ගානේ බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් 10 අපේ පළවෙනි ලංකාවේ පූර්ණ ඩිජිටල් පක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂය පරිවර්තනය කරන්න. මම බලාපොරොත්තු වෙනවා සඳුදාත් අඟහරුවාදත් බදාදා වරුවකුත් මේ කාර්යාලයේ රැඳෙන්න බ්‍රහස්පතින්දා සිකුරාදා සෙන්සුරාදා අනිවාර්යෙන් රට වටේ ගමින් ගම දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්ක පළාතෙන් පළාත සංවිධානයේ නිර්මාණ කරන්නත් අපි සම්පූර්ණ බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය විතරයි ඕනම කෙනෙක්ට නායකයෙක් වෙන්න පාර හදපු පක්ෂයක හොඳට මතක තියාගන්න. තරුණ නායකයන්ට ඉඩ තියෙන තරුණ නායකයන්ට ඉපිලිලා එන්න පුළුවන් එකම පක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂය නැවතත් කරලියට ගේන්නත්. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ තියෙන වැදගත්කම එක්සත් ජාතික පක්ෂේ නායකයෝ බිහි කරපු හැටි 70 වසරක් අපි මොනවාද කරේ මොනවාද නොකරේ කියලා දන්නේ නැති 87න් පස්සේ ඉපදිච්ච තරුණයන්ට මේ පක්ෂය මොකද්ද කියලා දෙන තැනට අපි මේ පක්ෂය නැවත තව නිර්මාණය කරන්න අදිටන් කරගන්නවා.